ඉතියන ඔන්න අද සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතියන ඔන්න අද මම වීඩියෝෙන් කතා කරන්නේ ඔයාගේ TikTok account එකේ තියෙන followsලා වැඩි කරගන්න කොහොමද කියලා අද මම කතා කරනවා. ඉතින් මම ඒ ගැන මේ වීඩියෝ එකේදී step by step කතා කරනවා. එහෙනම් ඉතින් මතක් කරනවා channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්න කියලා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔකට මේ විදිහට Play Store app එක open කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔකට මෙතන type කරගන්න ඕනේ Fantic කියලා. ඉතින් ඔකට මෙන්න මේ විදිහට ඒක type කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ විදිහට type කරගත්තාම ඔකට මෙන්න මේ වගේ app එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔකට මෙන්න මේ app එක ඔකට phone එකට download කරගන්න ඕනේ. ඉතින් ඔකට මේ පෙන්නේ මගේ TikTok account එක. ඉතින් ඔකට TikTok account එකක් open කරගන්න ඕනේ. ඔකට followsලා වැඩි කරගන්න ඕන TikTok account එක. ඉතින් මම මේ විදිහට open කරගත්තා. ඉතින් ඕකට්ටියට පේන ඇති මගේ followsලා 17ක් තමයි ඉන්නේ. ඉතින් ඕකට්ටියට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඕකට්ටිගේ TikTok account එකේ තියෙන username එක ඕකට්ටිය app එකට යන්න කලින් copy කරගන්න ඕනේ. ඉතින් ඕකට්ටිය මේ විදිහට app එක open කරගන්න ඕනේ. ඉතින් ඕකට්ටියට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන do later කියන click කරගන්න. ඉතින් ඕකට්ටිය මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕකට්ටිය මෙන්න මේකේ තියෙන මෙන්න මේ වීඩියෝ ඕකට්ටිය ක්ලික් කරලා බලන්න ඕනේ. ඉතින් ඕකට්ටිය මෙන්න මේ app එකෙන් coin උපය ගන්න ඕනේ. ඒ coin අපි convert කරගන්නවා followsලා විදියට. ඉතින් ඕකට්ටිය මෙන්න මේ විදිහට වීඩියෝ බලලා like කරනකොට ඕකට්ටියට coin දෙකක් හම්බ වෙනවා. ඒ වගේම account එක follow කරනකොට coin 4ක් හම්බ වෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔකට පල්ලෙන් පෙනෙන ප්ලස් ලකුණක් තියෙනවා. අන්න ඒක උඩ ඔකට ක්ලික් කරගන්න ඕනේ. ඒක ක්ලික් කරගත්තට පස්සේ යනවා ඔකට මේ විදිහට ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔකට පේන ඇති මෙන්න මේ විදිහට පල්ලේ මං කලින් මේ විදිහට followsලා ඒ වගේම like ගත්ත ඔකට proof තියෙනවා. ඉතින් ඔකට උඩින් පේන ඇති create order කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක උඩ ඔකට ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔකට මෙන්න මේ විදිහට icon ටිකක් පේනවා. ඉතින් ඔකට පේන ඇති followers කියලා තියෙනවා icon එකක්. අන්න ඒක උඩ ඔකට ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙන් තියෙනවා next step කියලා අන්න ඒක උඩ ඔකට ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔකට මෙන්න මේ විදිහට අපිට load කරලා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔකට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔකට උඩින් පෙන්නනවා ඔයාට අවශ්‍ය followsලා ගන්න 10ක්ද 20ක්ද 50ක්ද ඒ වගේම 10000ක්ද අන්න ඒ වගේ followsලා යක් පෙන්නනවා. ඒ වගේම ඊට පල්ලෙයන් ඔයාට එන්නේ followsලා කොච්චර වෙලාවක් ඇතුළත ඕනද කියලා පල්ලෙන් පෙන්නලා තියෙනවා. ඉතින් ඔකට්ටියට followsලා 10ක් ගන්න මිනිත්තු 20ක් 10ක් වගේ කාලයක් එනවා. ඉතින් ඔකට්ටියට followsලා 10ක් ගන්න මේකේ total cost එක 40ක් ඕනේ. ඒ වගේම followsලා 20ක් ගන්න total cost එක 80ක් ඕනේ. ඉතින් ඔකට්ටිය මෙන්න මේ විදිහට අපේ cost එක followsලා ගන්න වැඩි වෙනකොට අපේ cost එකත් වැඩි වෙනවා බලා ගන්න පුළුවන්. හරියන්නේ අපි දැන් බලමු ඔකට්ටිය කොහොමද මෙන්න මේ විදිහට coin උපය ගන්න කියලා. ඉතින් ඔකට්ටිය මෙන්න මේදී වීඩියෝ එකක් උඩින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න එතන වීඩියෝ පල්ලෙන් තියෙන like වීඩියෝ කියන බටන් එක උඩ ඔකට්ටිය ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ යනවා ඔකට්ටියගේ TikTok app එකට තමයි open වෙන්නේ. ඉතින් ඔකට්ටිය බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට TikTok app එක open වෙනවා. ඉතින් ඕකට්ටිය දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක ඕපන් වෙලා තිනවා. ඉතින් ඕකට්ටිය දැන් කරන්න ඕනේ මෙන්න මේ වීඩියෝ එකට like එකක් දාන්න ඕනේ. ඉතින් like එකක් දැම්මට පස්සේ ඊට එහා පැත්තෙන් පෙන්නනවා Fantic කියලා icon එකක්. ඉතින් ඔන්න ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ app එකට ආයෙත් redirect වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඕකට්ටියට පේන ඇති මගේ coin balance එක කලින් 11ක් තමයි තිබ්බේ. ඉතින් දැන් 13ක් වෙලා තියෙනවා ඔකට්ටියට පේනවා. හරියලනේ දැන් ඕකට්ටියට පේන ඇති මගේ මෙන්න මේ app එක උඩ coin 41ක් තියෙනවා. ඉතින් මම මේ විදිහට TikTok වීඩියෝ වලට like කරලා ඒ වගේම TikTok page follow කරලා මෙන්න මේ විදිහට මම coin 41ක් හොයාගත්තා. ඉතින් ඔකට්ටිය මෙන්න මෙතන පල්ලෙන් තියෙන plus ලකුණ click කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අරන ඔකට උඩින් පෙන්නනවා create order කියලා. ඉතින් මම කලින් කියලා දුන්න විදිහට මෙතන followsලා කියන icon එක උඩ click කරලා next step කියන උඩ click කරගන්න ඕනේ. ඊට පස්සේ අරන ඔකට කලින් විදිහට මෙන්න මේ විදිහට interface එක බලා ගන්න පුළුවන් followsලා ගන්න. ඉතින් මම මේ විදිහට followsලා 10ක් දාගන්නවා. ඉතින් මම විනාඩි 20කින් තමයි මෙතන වෙලාව මම select කරගන්නේ මගේ followsලා ගන්න. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඕකට්ටියට පේනවා ඇති enter name කියලා එකක් තියෙනවා. ඉතින් ඕකට්ටියට මතක ඇති අපි කලින් user name එක copy කරගත්තා ඔකට්ටිය account එකේ.
ඉතින් අන්න යසනයම එක මෙතෙන්ට දීලා ඊටස පල්ල ඇතින පේනව් කියලා බට්න එක අන්නේ කුඩවටේ කලික් කරගන්න ඕනේ ඊට පස් යාලන කට මෙන්න මිදිර ඩවන් කියල වැටෙනවා ඉතින් ඕකට්ටිය මෙන්න මේ කලෝස් කරගන්න ඕනේ ඉතියනකට පේන ඇති අපි සාර්ථක මෙන්න මේ විදිර අපේ ඕඩ එක දාලා තියනෙ ඉතින් ඕකටට පෙන්න්න ඇති මෙතන පලස්ල දහයක් කියලා පෙන්න්න ඉතින් තාම එක්කෙනෙක්වත් නෑ අපේ කම්පලිට්ටලා ඉතියනුනේ අපි දැම්බල්මු අපේ කකවන්්ටකට මෙන්න මේ ෆලෝස්ල දහය ඇඩ්ඩනවා කියලයි ඉතින් අපි දැම්බලමු මේක ඇත්තත්ද බොරුවත්ද කියලා හරියානු නිති ඕකට දැම්පෙන ඇති මගේ ටික්නොක් කකවන්්ටගේ ෆලෝස්ලා 27ක් වෙලා තියෙනවා ඉතින් කලින් හිටිය ෆලෝස්ලා 17ක් වගේ ප්‍රමාණයක් ඉතියන්න ඔයිදර තමෝකට ටික්නොක් කකවන්්ටගේ ෆලෝස්ලා වැඩි කරගන්නේ ඉතියන්න කොහොමදිතින් අදමංගෙන වීඩියෝ ඉතින් මතක් කරන මගේ වීඩියෝට ලයික් ඇද්දාලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝකින් හම්බෙමු